ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අපි බලමු මේ බෑග් එක කොහොමද මහගන්නේ කියලා. හරිම ලස්සන බෑග් එකක්. ඇතුලේ පොකට් එකකුත් තියෙනවා. හරි අපි මේ විදිහට ඇතුලේ පොකට් එක ඉස්සලාම හදාගන්න විදිය බලමු. මේ ආකාරයට කට් මාක් එක දාගෙන ඊට පස්සේ ලයිනින් එක අනිත් පැත්තට පෙරලලා පොකට් එකේ කට ලස්සනට මේ විදිහට හදාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ෂිපර් එක තියලා ෂිපර් එක වටේට අවුට්ලයින් එකක් ගහගන්න ඕනේ. ඊට පස්සේ බෑග් එකට ෂිපර් එක අල්ලන වැඩේ තමා කරන්න යන්නේ. ඊට පස්සේ අනිත් පළුවට මේ අපි පොකට් එක අල්ලගත්ත කෑල්ල ජොයින් කරගන්න. ඊට පස්සේ ලයිනින් එක සහ බෑග් එකේ හොඳ පිට එකට තියලා මූට්ටු කරලා මේ විදිහට ෂිපර් එක අල්ලගන්න. දැන් අනිත් පළුවට ෂිපර් එක මූට්ටු කරගෙන අවුට්ලයින් එකක් ගහගන්න ඕනේ. දැන් පළු දෙකම එකට එක තියලා මේ ආකාරයට ඕගලන්ට පුළුවන් නම් අල්පෙන්සි ගහගෙන මේ වැඩේ කරගන්න. බෑග් එකේ අර කොටු හැඩයක් වගේ එන්න ඕනි හින්දා මේ විදිහට කොන් හතර මේ විදිහට මහ ගන්න. ලයිනින් එකේ පොඩි කොටසක් ඉතුරු කරලා එතනින් බෑග් එක හොඳ පිට පෙල්ල ගන්න. මේ ආකාරයට ඉතුරු කොට කරපු කොටස ඇතුළට නමාගෙන එතන අවුට්ලයින් එකක් වගේ ගහගන්න. හරි දැන් ගොඩක් දුරට බෑග් එකේ වැඩ කෙරිලි ඉවරයි. අය විදිහට ෂිපර් එක ළඟින් පොඩියට රෙදි කෑල්ලක් නමලා අරගෙන මහලා ඒක ලස්සනට මහ ගන්න. පටි දෙක අල්ල ගන්න. පටි දෙක මැෂින් එකේ වුණත් මහ ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මැෂින් එකේ මහ ගන්න. මැෂින් එකේ මහ ගන්න තරමට හොඳට බෑග් එකට හයි එනවා. හරි ඔයාලට මේ ආකාරයට ලස්සන බෑග් එකක් බලා ගන්න පුළුවන්.